ඉතින් යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා දන්නවද මොකක්ද මම කරන්න හදන්නේ කියලා? දැනගන්න විදියක් නැහැ නේ. මම ඔයාලට කිව්වේ නැහැ නිසා. අද මම කරන්න හදන්නේ මේ පවර් සප්ලයි එක ගැන. ඇත්තටම පවර් සප්ලයි එක ගැන මොකද කරන්න කියන්නේ කියලා සමහරව හිතනවා ඇති. නෑ. ලැප්ටොප් ප්‍රිපෙයාර් වලට අලුත් කෙනෙක්. ඒ වගේම ලැප්ටොප් ප්‍රිපෙයාර් කරන්න හිතන් ඉන්න කෙනෙක්. ඇත්තටම මම හිතනවා මේ පවර් සප්ලයි එක ගැන ඔයාලා දැනුවත් වුණොත් හොඳයි කියලා. මොකද ඇත්තටම මුල්වදී මට ආපු ප්‍රශ්නයක් තිබුණා මේ පවර් සප්ලයි එක ගන්නකොට අපි ගන්න ඕනේ සාමාන්‍යයෙන් මොන රේන්ජේ පවර් සප්ලයි එකක්ද කියලා. ඉතින් ඒ ප්‍රශ්න මම හිතනවා ඔයාලට ඇති කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලට කරන්න. ඇත්තටම ඔයාලා පවර් සප්ලයි එක ගන්නදී මම මේ කියන කරුණු සම්බන්ධව දැනුවත් විය යුතුයි. මොකද ඒක දැනුවත් වෙලා වැඩ කරගෙන යන එක යාට හොඳ වෙන්නේ. ඉතින් යනවා ටිකටම වීඩියෝ එක රැඳී සිටින්න. ගිගාටෙක් YouTube channel තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. ඉතින් මේ තමයි power supply එකේ front panel එක. ඉතින් මේ power supply එකේ ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් power supply එක on කරා. මේ power supply එකේ මෙතනින් පෙන්වන්නේ current එක. මෙතනින් voltage එක පෙන්වන්නේ. ඒ වගේම current එක control කරන්නේ මේ section මේ switch වලින්. ඒ වගේම voltage එක control කරන්නේ මේ switch වලින්. ඉතින් මෙතනින් මේ current එක බලනවා මෙතනින් මම select කරපු විදිහට voltage එක පෙන්වනවා. ඇත්තටම මේ තියෙන power button එක මෙතනින් තමයි outputs ගන්න. මෙතන ground එකක් තියෙනවා. ground එකක් තියාගෙන ground එකක් තියෙනවා. ඒ වගේම plus minus කියන අප සාමාන්‍ය prop එක ගහන්නේ අපි පාවිච්චි කරන්නේ. මෙතන minus එකයි මෙතන plus එකයි. මේ විදිය prop දෙකක් මේ විදිය තියෙන්නේ. ඉතින් මේකේ plus එක මේ පැත්තට ගහනවා. plus එක ගහනවා මෙතෙන් plus එක මෙතෙන්ට ගහනවා. minus එක මෙතෙන්ට ගහනවා මේ විදිහට. ඔය ආකාරයෙන් අපිට කනෙක්ටර්ස් ටික හයි කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු. දැන් මෙතනින් ඇත්තටම අපි වෝල්ටේජ් එක ගැන මුලින්ම කතා කරමු. හරි. වෝල්ටේජ් එක මුලින්ම කන්ට්‍රෝල් කරනවා නම් මේක මේකෙන් අපිට වෝල්ටේජ් වෙනස් කරන්න පුළුවන්. මේකත් කරන්නේ වෝල්ටේජ් වෙනස් කරන එක. මොකද මේ බටන් දෙකේ මේ ස්විච් දෙකේ වෙනසක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකෙන් අපිට ගොඩක් දුර කියන්නේ ඉක්මනට අපිට වෝල්ටේජ් එක අඩු කිරීමේ හැකියාව තියෙනවා. මේ කරකෝල. අපිට සාමාන්‍යයෙන් දශම ගණන් අඩු කරන්න අවශ්‍ය නම් කියන වෝල්ටේජ් එක දැන් අපි හිතමුකෝ වෝල්ට් 10ට හදනකොට වෝල්ට් 12ට හදනකොට මේකෙන් ගානට 12ට හදන කොට අමාරුයි. 12ට හදන ළඟ යනවනේ. දැන් අපිට හැබැයි දැන් 12ටම හතක් ආවනේ. මේක දැන් දශම ගණන් අපිට වෙනස් කරන්න අවශ්‍ය නම් මේ පහළ තියෙන මේකේ කරකෝල දශම ගණන් වලින් අපිට ජස්ට් ස්ක්‍රීන් කියන ළඟ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ ෆයින් කියන බටන් එකකින් ස්විච් එකෙන් අපිට මේ වෙනස් කරනකොට. හරි. ඒ වගේම මේ අනිත් බටන් එකෙන් වෙනස් කරද්දී අපිට දුර වෙනස් කරනවා. ඒ කියන්නේ ඉක්මනට වෝල්ටේජ් එක අඩු වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ විදිහම තමයි මේක කරන්ට් එක. දැන් අපි සාමාන්‍ය වෝල්ට් ඇම්පියර් වෝල්ටේජ් 3.4 වගේ දාමුකෝ. හරි. 3.4යි. දාමුකෝ. සාමාන්‍යයෙන් අපේ වෝල්ටේජ් මේ අවස්ථාවේදී මේක වෝල්ටේජ් කොච්චරක් වෙනවද? ඒක වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් මෙතන 0 පෙන්නන්නේ 0 පෙන්නන අපි ඩිවයිස් එකට අපි ගහන්නේ නැහැ නේ. ප්‍රොබ් දෙක නිකන් තියෙනවා. අපි ඇම්පියර් එකක් පෙන්නන්නේ නැහැ. හරිද? දැන් අපි නමුත් මේ අවස්ථාවේදී අපිට මේක මැක්සිමම් මේ සප්ලයි එකේ මැක්සිමම් දෙන්න ඕනේ මේ වෙලාවේදී අපේ මොකක් හරි ඩිවයිස් එකක් අපේ මදර්බෝඩ් එකක් හිතමුකෝ මදර්බෝඩ් එක චෙක් කරනකොට අපේ මදර්බෝඩ් එකට දැන් අපි සාමාන්‍ය වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරනවා. අපි මදර්බෝඩ් එක වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරනවා කියලා. ඒ ඉන්ජෙක්ට් කරනකොට සාමාන්‍යයෙන් අපිට මේ සෙක්ෂන් එකට දාලා අපිට සාමාන්‍යයෙන් ඇම්පියර් එකකට වඩා කරන්ට් ගෙවන්න හොඳ නැහැ. කරන්ට් ගෙවන්න ඕනේ අපිට ඇම්පියර් එකක් තමයි උඩරම ලිමිට් කරලා තියන්න ඕනේ කියලා අපි හිතමුකෝ. දැන් මේකෙන් අපිට ඒක හදාගන්නද දැන් මේ කරන්ට් එක මෙයාගේ උඩරම මෙයාගේ සප්ලයි එකෙන් උඩරම 5 ඇම්පියර් දෙනවනේ. 5 ඇම්පියර් දෙනවා. නමුත් අපිට අපේ බෝඩ් එක චෙක් කරන්න අපේ වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරන අවස්ථාවේදී අපිට දෙන්න ඕනේ අපේ බෝඩ් එකට යවා ගන්න උඩරම 1 ඇම්පියර්. ෂෝට් එක ගන්න තියෙන්නේ. මොකද ඒක මැක්සිමම් ඇම්පියර් ගන්න ඕනේ.
එතකොට 1 ඇම්පියර් තමයි උඩරම දෙන්නේ. ඉතින් අන්නේ වගේ අවස්ථාවකදී මේක මේ පවර් සප්ලයි එක සෙටප් කරගන්න. සෙටප් කරන විදිහ තමයි මම මේ කියන්නේ. එතකොට දැන් 3.3 මේ වෝල්ටේජ් එක හදාගත්තා. ඊට පස්සේ ප්‍රොබ් එක තියෙන ප්ලස් මයිනස් එක මම ෂෝට් කරා. ෂෝට් කරාම දැන් මේකේ දැන් මේ සෙටප් කරලා තියෙන විදිහට අනුව මේ සප්ලයි එක මේ අවස්ථාවේදී උඩරිම ඇම්පියර් 1.86ක් 1.86ක් අවුට් කරනවා. දැන් අපිට 1.86ක් කියන එක වැඩිනේ. දැන් අපි සෙටප් කරගන්න 1 ඇම්පියර්. මේකෙත් මේ ස්විච් දෙකකට අර වෝල්ටේජ් වෙනස් කරා වගේම තමයි මේකෙන් කරන්නේ දුර වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට අපිට ඇම්පියර් ගන්න වැඩි කිරීමේ කියලා මේකෙන් කරන්නේ ළඟ වෙනස් කිරීම කියලා සමාන වලින් වෙනස් කරන්න පුළුවන්. දැන් අපි 1 ඇම්පියර් එක සෙට් කරගන්න. දැක්කනේ යාළුවෝ දශම ගණන් වලින් අපි හදාගත්තා ඒක. අන්න දැන් මේ අවස්ථාවේදී අසන්නෝ 1 ඇම්පියර් ගන්නවා. හරි. එතකොට මේ අවස්ථාවේදී උඩරිම බෝඩ් එකට යන්නේ පවර් සප්ලයි එකෙන් මදර් බෝඩ් එක මොනතරම් ෂෝට් කරලා පවර් සප්ලයි එකෙන් අවුට් කරන්නේ 1 ඇම්පියර්. ඒකත් හදාගත්තේ ඒක අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ දෙක අනිවාර්යයෙන් ෂෝට් කරලා. එහෙම නිකන් ඕපන් තියාගෙන අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න බෑ. ප්ලස් මයිනස් ෂෝට් කරගන්න. ෂෝට් කරලා තමයි මේ බටන් දෙක මේ ස්විච් එක කරකවලා අපිට අවශ්‍ය මේ ප්‍රමාණය හදාගන්න තියෙනවා. හරි. මේ හරි ඔය ගන්න අපි කියමුකෝ. අවශ්‍ය ප්‍රමාණය හදාගන්න තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි යාළුවනේ අපි වෝල්ටේජ් එකයි ඇම්පියර් එකයි සෙටප් කරගන්න මේ පවර් සප්ලයි එකේ. ඉතින් සාමාන්‍ය විදිහට මේ පහළ තියෙන පවර් බටන් එක මේකෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්. දැන් ඔෆ් වුණා. වරක ගොම ඔන් වෙනවා. මේ දෙක අයිත් මම කෙටියෙන් කියන්න ගියොත් යාළුවනේ මේ පැත්ත කරන්ට් ඇම්පියර් එක බලන්න පුළුවන්. මේ පැත්තේ කරන්ට් වෝල්ටේජ් එක බලන්න පුළුවන්. ඇම්පියර් එක කන්ට්‍රෝල් කරන්නේ මේ ස්විච් පැනල් එකේ. වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරන්නේ මේ ස්විච් පැනල් එකේ. පවර් බටන් එක පවර් ඔන් ඔෆ් බටන් එක මෙහාට තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රොබ් දෙක ගහන්නේ ප්ලස් මයිනස් මේ දෙක තියෙන්නේ. ප්ලස් එක මේ පැත්තේ මයිනස් එක මේ පැත්තේ අර ග්‍රවුන්ඩ් එක තියෙනවා. කොමන් ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා මේ කරන්ට් එක චෙක් කරන විදිය. දැන් එතකොට දැන් අපි 1 ඇම්පියර් සෙට් කරගත්ත යාළුවනේ. 1 ඇම්පියර් සෙට් කරගත්තාම දැන් උඩරිම බෝඩ් එක අපිට දැන් ඇම්පියර් තව වැඩි කරගන්න අවශ්‍ය නම් මෙතනින් කරපුණාම ඕන අවශ්‍ය ප්‍රමාණයට උඩරිම ඇම්පියර් 5ක් සෙටප් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි බලමු යාළුවනේ මේකේ බෑක් සයිඩ් එක. ඒ කියන්නේ මේක පිටිපස්ස කොහොම ආකාරයේ විදිහට තියෙන කියලා. මුලින්ම මම කියන්නම් මෙතන තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ මෙතන තියෙන්නේ වෝල්ට් 220 110 කියන සිලෙක්ට් කරන ස්විච් එක. ඒක අපිට වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක සාමාන්‍ය මොටෝ ලංකාවට එනකොට 220 ක තමයි තියෙන්නේ. ඒක අපි විස්තර කරලා දැන් මුලින්ම පවර් සප්ලයි එක වෙන්නේ. ඉතින් ඒක 220 ට තියෙනවා. මෙතනින් තමයි පවර් ජැක් එක AC පවර් කේබල් එක කනෙක්ට් කරන්න මෙතෙන්ට මේ ආකාරයෙන් මේ විදිහට මේ සයිඩ් එකෙන් මොනවාද ගහනවා. ඔය ආකාරයෙන් සෙට් කරනවා. ඒ වගේම මෙතන කූලින් ෆෑන් එකක් තියෙනවා. මේ බටන් එක ඔන් කරපු ගමන් පවර් වැඩ කරනවා. ඔයාලට සබ් එනවා ඇතිනේ. ෆෑන් එක කරගෙන සබ් එනවන්න. ඔය විදිහට තමයි යාළුවනේ ඉතින් මේ පවර් සප්ලයි එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම පවර් සප්ලයි එක කරපු මුලින්ම පවර් සප්ලයි එක මම හඳුන්වලා දෙලා පවර් සප්ලයි එක කන්ට්‍රෝල් කරන ඔපරේට් කරන විදිහ මම ඔයාලට කියා දුන්නා. තව පොඩි කාරණාවක් කියන්න තියෙනවා guys. මොකද පවර් සප්ලයි එක තෝරාගන්නකොට සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රධාන මම මේ කියන කරුණු කිහිපය ඔයාලා ගැන අවධානය යොමු කරන්න. මොකද මම කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා පවර් සප්ලයි එකක් පාවිච්චි කරලා මේ අද අරන් හිට කැඩෙන්න මාසෙන් දෙකකින් කැඩිලා යන විදිහට බලාපොරොත්තු වෙන්නේ يعني පවර් සප්ලයි එකක් ගන්න වැඩි කාලයක් පාවිච්චි කරන්න මේ අපි පවර් සප්ලයි එකක් අපි සාමාන්‍යයෙන් hardly පාවිච්චි කරන්නේ අපි පවර් සප්ලයි එකක් ගන්න. ඉතින් ඒකයි මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා පවර් සප්ලයි එකක් ගන්නකොට SMPS type එකේ පවර් සප්ලයි
සර්කිට් බෝඩ් එකෙන් හදලා තියෙන හදපු පවර් සප්ලයි තියෙනවා. ඒ ටයිප් එකේ SMPS ටයිප් එකේ පවර් සප්ලයි ගන්න එපා යාළුවනේ. ඔයාලා අනිවාර්යෙන් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන ඇතුලේ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන පවර් සප්ලයි එකක් ගන්න. ඒක ඔයාලට මෙහෙම ගලවලා අනේ දැන් කොහොමද මේක ගලවලා බලන්න වෙන්නේ කියලා හිතන්න එපා. ඔයාලට සාමාන්‍යයෙන් SMPS තියෙන පවර් සප්ලයි එකක් මොනම ඇල්ලුවාම බර නැහැ. තනියටින් උනත් අහසින් ඉස්සීමේ හැකියාවක් තියෙනවා. නමුත් ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුලේ තියෙන පවර් සප්ලයි එක නම් මොනවා අපින් තනියටින් අල්ලන්න උස්සන්න බෑ බරයි. ට්‍රාන්ස්ෆෝමර් එක බරයි. ඉතින් ඒ බර දැන් සාමාන්‍යයෙන් අතර දැනෙන බර තියෙන මේ පවර් සප්ලයි එක බලලා ගන්න. ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන පවර් සප්ලයි එකක් ගත්තොත් ඔයාලට ඒ පවර් සප්ලයි එක හાર્ඩ්ලි පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ දැන් සාමාන්‍ය මම ඒකට පොඩි මේ එහෙම ගන්න කියන්නේ හේතුව මම ඔයාලට කියන්නම්. එහෙම ගන්න කියන්නේ හේතුව තමයි ගයිස් දැන් සාමාන්‍යයෙන් අපි ලැප් එකක් අපි දැන් සාමාන්‍යයෙන් වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරන වැඩිපුර පවර් සප්ලයි එකෙන් වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරනවායි මදර්බෝඩ් වලට පවර් දෙන්නයි. එහෙමනේ ඒ වගේ වැඩවලට නම් පවර් සප්ලයි යූස් කරන්නේ. ඉතින් එතකොට දැන් අරක අපි SMPS පවර් සප්ලයි එකක් ගත්තොත් මොකද දන්නව වෙන්නේ සාමාන්‍යයෙන් වෝල්ටේජ් ඒ වෙයි සාමාන්‍යයෙන් වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරනකොට වැඩි කාලයක් යන කලින් සමහරක් වෙලාවට අර ඉස්සරහා ඇම්පියර් මේ ඒ කියන්නේ හරියට අපිට ඉන්ඩිකේට් කරන ඇම්පියර් ප්‍රමාණය නෙමෙයි ඊට ඇම්පියර් අඩු වෙන්න පුළුවන් ඇම්පියර් වැඩි වෙන්න පුළුවන් ඒ වගේ අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඉක්මනටම පවර් සප්ලයි එක සවුත් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඕන එක පාට ෂෝට් වෙලා නෝන් එක නෝන් වෙන්න තියෙන හරි ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා අනිත් ඒවා වැඩි කල පාවිච්චි කරන්න බෑ SMPS පවර් සප්ලයි එක නමුත් ට්‍රාන්ස්ෆෝමර් තියෙන එක එහෙම නෑ අපිට ස්ටේබල් ඒ කියන්නේ අර වගේ ඉක්මනට සවුත් වෙන්නේ අපිට හાર્ඩ් විදියට හැමදාම පාවිච්චි කරා ඒ පවර් සප්ලයි එක වැඩි කල පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා මම මේකයි ඔයාලට ට්‍රාන්ස්ෆෝමර් එක පවර් සප්ලයි ගන්න ගියේ ඉතින් අත්‍තරම 10 ඇම්පියර් වගේ ඒවා දැන් අලුතෙන් එනවා ගොඩක් ඉතින් SMPS ටයිප් එකේ ඒවා ඒ අතරින් සාමාන්‍යයෙන් ඔයාලා දැන් මේ ජැක්සන් බපු කියන බ්‍රෑන්ඩ් වලට වැඩිය සාමාන්‍ය ක්වික් වගේ පවර් සප්ලයි එකක් පොඩක් ගණන් ඒක ක්වික් වගේ පවර් සප්ලයි එකක් ගන්න පුළුවන් නම් ඔයාලට මේ ගොඩක් වටිනවා ඒ පවර් සප්ලයි එක හොඳයි ඉතින් ඔයාලා පවර් සප්ලයි එකක් ගන්නවා නම් ඒ සම්බන්ධව අවධානය දෙන්න ගයිස් මම හිතනවා ඉතින් ඔයාලට මේ වීඩියෝ එකකින් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා තව මොන හරි ඔයාලට ප්‍රශ්න මොන හරි ඔයාලා දැනගන්න මොනවද කියනවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා මතක තියාගන්න ගිගාටෙක් කම්පියුටර්ස් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලා දැන්ම subscribe කරන්න ඒ වගේ bell icon එක click කරන්න එහෙනම් වීඩියෝ එකකින් අද නතර වෙනවා ඔයාලට සුබ දවසක් bye